මට සතුටක් වගේම එක පැත්තකින් මේ ලංකාවේ අනික් දරුවෝ ගැන මට දුකකුත් ඇතුණා. මොකද හේතුව මෙන්න මේක තමයි මේ වයසේ ළමයෙක්ගේ තියෙන්නට ඕනේ දේ. එයා තුල තියෙන හැකියාවන් හරි ප්‍රභාෂවරයිනේ අවුරුදු 10ක ළමයෙක් කියන්නේ. නමුත් අපි හිතුවොත් එහෙනම් මේ වෙලාවේ කී දෙනෙක් පොතපතකට ඇලිලා ඔළුව ගහගෙන ඉන්නවැද්ද මේ වයසේ පුංචි දරුවෝ. ඒ ළමයින්ට එළියට එන්න අවශ්‍යයි. මේ දරුවාගෙන් මට හිතෙන්නේ ඒකට හොඳ පාරක් පෙන්නලා දෙනවා කියලා. ඒක හරිම වැදගත්. වෙනුල්ගේ හැකියාව දැක්කහම මට හරි ආස හිතෙනවා. මොකද ওই වයසේ අපිත් ඔහොම හිටියා. මොකද හේතුව අපිට ඒ නිදහස තිබුණා. මොකද අපි ගස් කොළන් උඩ දඟලලා නටලා පාරවල් දිගෙත් නටනවා. අන්න එහෙම පරිසරයක් අපිට තිබුණා. හැබැයි අද ඒ පරිසරය අපේ ලංකාවේ නැති නිසා තමයි මේ ප්‍රශ්න ගොඩාක් අපිට ඇති වෙලා තියෙන කියලා මට හිතෙනවා. ඒ ළමයින්ගේ එන්න ඕනේ, ඒගොල්ලන්ගේ හැකියාවන්, ඒවා එළියට එන්න ඕනේ, ඒවා බිඳිලා යන්න ඕනේ. එතකොට තමයි මිනිස්සෙගේ මනස සංවර වෙන්නේ කාලයක් යනකොට. ඉතින් ඒ හැකියාව යෙනුල්ට තියෙනවා. ඒ යෙනුල් මං හිතන්නේ අනිත් දරුවන්ට, ලංකාවේ ඉන්න අනිත් දරුවන්ට ලොකු මාවතක් පෙන්නලා දෙනවා. මේක මෙතනින් නැතුව මට හිතෙනවා ලංකාවේම දරුවෝ මේක දකින්න ඕනේ. ඒ දරුවන්ට පණිවිඩයක් දෙන්න ඕනේ යෙනුල් මාර්ගෙන්. මෙන්න මේ වගේ තමයි දරුවෙක් ඉන්න ඕනේ මේ වයසේදී. මේ හැකියාවන් තවත් ඔය වගේ හැකියාවල්, විශේෂ හැකියාවල් තියෙන්නේ. ඒවා මතුවේ මේ කාලේදීනේ දරුවෙකුට තමන් අඳුර ගන්න පුළුවන් කාලේ වෙන්නේ ওই කාලේනේ. ඉතින් ඒක අඳුර ගන්න ඉඩ කඩ දෙන්නට ඕනි අම්මලා තාත්තලාට. මං හිතන්නේ මේක හොඳ පණිවිඩයක්. යෙනුල් බොහොම ස්තුතියි මේ පණිවිඩය අරගෙන ආවට. යෙනුල් වගේ දරුවෙක් හදපු අම්මා තාත්තටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තවත් දරුවෝ ඒ වගේම අපි දැක්ක බොහොම දරුවෝ ඒ හැම කෙනෙක්ම ඒ වාසනාව ලබලා තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් ඒ වාසනාව අපි අනිත් දරුවන්ටත් ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. Hey, remember, I believer, believer. Hey, you brought me down.